What's up guys? අද අපි මේ වීඩියෝ එකෙන් බලමු මම ජිම් එකට යද්දි මගේ ජිම් බෑග් එකේ දාගෙන යන්නේ මොනවද කියලා. ඉස්සෙල්ලාම තියෙනවා මගේ වතුර බෝතලේ මේක ලීටර් 2 වතුර බෝතලයක්. මතක තියාගන්න ජිම් එකට වැදගත්ම දේ තමයි වතුර බෝතලේ. ඊළඟ වැදගත්ම දේ තමයි ටවල් එක. ඔයත් ජිම් එකට යනවා නම් අනිවාර්යෙන් ටවල් එකක් ගෙනියන්න. මොකද බෙන්ච් එකම යූස් කරද්දි මේ ටවල් එක පාවිච්චි කරන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද තව කෙනෙක් යූස් කරපු බෙන්ච් එකක් තමයි අපිටත් යූස් කරන්න වෙන්නේ. ඊළඟට තියෙනවා ග්ලව්ස් දෙක. ඔයා ග්ලව්ස් දෙකක් ගන්නවා නම් මතක ඇතුව wrist එකට support වෙන ග්ලව්ස් දෙකක් ගන්න. මොකද එහෙම wrist එකට support වෙන ග්ලව්ස් දෙකක් ගත්තොත් ඔයාට පුළුවන් wrist එකට වෙන damage අඩු කරගන්න. ඊළඟට තියෙනවා knee guard එක. knee guard එකක් ගන්න සාමාන්‍යයෙන් ඔයා ගොඩක් heavy lifts වලට යනවා නම් ඔයාගේ දණහිස් වලට support වෙන්න knee guard දෙකක් පාවිච්චි කරන එක වැදගත් වෙනවා. ඊට පස්සේ තියෙනවා liver belt එක. මේක සාමාන්‍යයෙන් ටිකක් expensive වැඩි. මේ වගේ බෙල්ට් එකක් යූස් කරන්න සාමාන්‍යයෙන් ඔයාගේ බොඩි weight එක වගේ දෙගුණයක් තුන්ගුණයක් weight එක lift කරනවා නම් සාමාන්‍යයෙන් ස්ක්වොට් ගහද්දි ඩෙඩ් ලිෆ්ට් ගහද්දි වගේ මේ බෙල්ට් එකක් යූස් කරන එක ගොඩක් වැදගත් වෙනවා. තව මම ජිම් එකට යද්දි මෙන්න මේ වගේ එක්ස්ට්‍රා ටී-ෂර්ට් එකක් සහ එක්ස්ට්‍රා බොටමක් අරගෙන යනවා. ඊළඟට තියෙනවා headset එක. headset එකක් ජිම් එකේදී පාවිච්චි කරනකොට හොඳ music track එකක් play කරගෙන සෙල්ලම් කරන්න. එතකොට ඔයාලට හොඳට එනර්ජි එක එනවා. සහ ඒ වගේම ජිම් එකේ ඉන්න අනිත් අයගෙන් ඩිස්ටර්බ් වෙනවා නම් එකත් අඩු වෙනවා. මෙන්න මේ වගේ headset එකක් හරි earbuds දෙකක් හරි පාවිච්චි කරන එක. ඊළඟට finally මම මේ වගේ deodorant එකක් සහ scent එකක් පාවිච්චි කරනවා. මොකද ජිම් එකේදී හැමෝටම දාඩිය දානවා. ඒ දාඩිය ගැන Tamanට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ අනිත් අයට. ඒක නිසා ඔයාලා ජිම් එකේදී deodorant එකක් හරි perfume එකක් හරි පාවිච්චි කරන්න හැම වෙලේම සුවඳ ගහලා ඉන්න බලන්න. මොකද ඔයාගේ ගඳ ඔයාට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ අනිත් අයට. එහෙනම් මෙන්න මේ දේවල් තමයි මගේ ජිම් බෑග් එකේ තියෙන්නේ. ඔයාලා හිතන්න එපා දැන් ජිම් එකට යන්න කලින් මට මේ හැම බඩුවක්ම ගන්න ඕනි කියලා. එහෙම නැහැ. ඔයාට වතුර බෝතලයකුයි ටවල් එකකුයි තිබ්බනම් හොඳට මැදි. කාලෙත් එක්ක ඔයා ජිම් එකේ සෙල්ලම් කරනකොට ඔයාට එකින් එක බඩු ඔයාගේ ජිම් බෑග් එකට ඇඩ් කරගන්න පුළුවන්. එහෙනම් good luck.